ඔව් අද අපි කතා කරන්නේ මාර්ග අනතුරු අවම කර ගනිමු කියන මාතෘකාව යටතේ පොඩි අදහස් හුවමාරු කර ගැනීමක්. මගේ අදහස් මම කියන්නම්. ඇත්තටම මේ ලංකාවේ අනතුරු බහුල ඇයි? මදක් කල්පනා කරලා බැලුවද ඔයගොල්ලෝ? එන්නම අපේ මාර්ග පද්ධතියේ සිදුවන අනතුරු ක්‍රමයෙන් ඉහළ නගිනවා. මේට බලපාන හේතු කිහිපයක් තියෙනවා. හැබැයි කවුරුවත් මේවා ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. කට්ටිය අවධානය යොමු කරන්නේ මාර්ග නීති කඩකිරීමයි, වාහනවල කන්ඩිෂන් එක නැතිකමයි, ওই කරුණු ওই ජනප්‍රිය කරුණු දෙක තුන විතරයි. හැබැයි ওই ජනප්‍රිය වුණාට ඔයිට වඩා එහා ගියපු කරුණු දැනට මේ ලංකාවේ ඉස්මතු වෙමින් පවතිනවා. ඒව කාටවත් කියන්නේ මතු පිටින් බැලුවට පේන්නේ අධ්‍යයනයකින් තොරව. අපි බලමු පළවෙනි කරුණ විදියට ගත්තොත් මේ මාර්ග පද්ධතිය. දැනට ලංකාවේ තියෙන මේ මාර්ග පද්ධතිය දැනට අවුරුදු 20කට 30කට කලින් ඉදිවෙච්ච මාර්ග පද්ධතිය. ඒ කියන්නේ මේ මාර්ග පද්ධතිය ඒ කාලේ යටියට ඒ කාලේ වාහනවල ඒ කාලේ වාහන තාක්ෂණ සහ ඒ කාලේ තිබ්බ වාහන ප්‍රමාණය, ඒ කාලේ තිබ්බ ජනගණත්වය, ඊට පස්සේ ව්‍යාපාරික ස්ථාන අනුව ඒ කාලයට ගැලපුණා. හැබැයි දැන් වෙද්දි ඒක ප්‍රායෝගිකව ගැලපෙනවද? දැන් වෙද්දි ඒ දැනට අවුරුදු 20කට එහා තිබ්බ වාහන තොගේ නෙමෙයි දැන් තියෙන්නේ ලංකාව ඇතුළත. දැන් තියෙනවා ඒ වගේ 3-4 ගුණයකටත් එහා ගියපු එක වාහන. එක එන්ජින් ධාරිතාව යටතේ. ඉතින් ඒ වාහන වලට ඒ වාහන ප්‍රමාණයට ගැලපෙන මාර්ග පද්ධතියක් දැනට ලංකාවේ තියනවාද? අන්න ඒක තමයි ප්‍රධානම දේ. දැනට අවුරුදු 20කට 30කට කලින් ඉදිවෙච්ච මාර්ග පද්ධතිය දැන් ප්‍රායෝගිකව යොදවන්න පුළුවන්ද? මේවා නැවත සකසලා අලුත් විදියට හදලා, ඒ කියන්නේ මාර්ග පද්ධතිය පුළුල් කරලා, ඒ මාර්ග නීති යාවත් කාලීන කරලා, ඒ වගේ විශේෂ ක්‍රමෝපායන් යොදලා මේ මාර්ග පද්ධතිය අලුත් වැඩියා කළ යුතුයි. මම හිතනවා ඒකට ගොඩක් අය එකඟ වෙයි කියලා. එහෙම නැත්තොත් මේ යල්පැන ගියපු මාර්ග පද්ධතිය සහ මාර්ග නීති, මේ මාර්ග නීති ඒ මාර්ග නීතිත් අර ලංකාවේ පාර්ලිමේන්තුවේ තියෙන ඇතැම් නීති වගේ යල්පැන ගියපු ඒවා දැනට තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු 20කට 30කට එහා නිර්මාණය කරපු ඒවා තමයි දැනටත් තියෙන්නේ. සමහර විට ඒවා දැන් ප්‍රායෝගිකව යොදවන්න බැරි වෙන්න පුළුවන්. පමණක් ඒවා අලුතෙන් මේ යොදවන්න තියෙන ඒවා වෙන්න පුළුවන්. හැබැයි ඒවා වෙනස්කම් තියෙනවා අද කාලේ ප්‍රායෝගිකව යොදවන්න ගියොතින්. ඒ ගැනත් සැලකිය යුතු මට්ටමක අවධානය යොමු කරන්න ඕනේ මේ මාර්ග පද්ධතිය සහ මේ රට පාලනය කරන ආයතන විසින්. අනිත් එක තමයි මේ මාර්ග විශේෂයෙන්ම අපි දැන් පහුගිය වෙසක් සමයේ අපි දැක්ක රොටි දන්සලක සිදුවීමක්. එකම පවුලේ කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා ෂණයකින්. ඒ කියන්නේ තමන්ගේ වරදක් නැතිව වුණත් මාර්ගයේදී තමන්ට අනතුරක් සිදුවිය හැකි කියන දේ නැවත නැවතත් ඔප්පු වුණා. එතන විතරක් නෙවෙයි මේ මෑතකදී පයින් ගමන් කරන පදිකයෝ කිහිප දෙනෙක්ම අපිට අසන්න දකින්න ලැබුණ ජීවිතක්ෂයට පත් වුණා නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන්. තමන් කොච්චර ප්‍රවේශමෙන් රිය පැදෙව්වත් පයින් ගමන් කරත් වැඩක් නැහැ. අනිත් පසෙන් එන කෙනා අනිත් කෙනා අනතුරුදායක ලෙස රිය පදවලා ඔහුගේ අපගේ ජීවිතය උදුරව ගන්නවා නම් ඒකින් කිසිම තේරුමක් නැහැ. අපි මේ නීති යාවත් කාලීන කළ යුතුමයි. ඒක අදාළ
බලධාරීන්ට ඍජුවම දැන්විය යුතුයි. මොකද මේ යල් පැන ගියපු දේවල් එක්ක තවත් ඉදිරියට යෑමෙන් සිදුවන්නේ මේ අනතුරු බහුල වීමක් විතරමයි. ඒක මුලින්ම තේරුම් ගත යුතුයි. මොකද මේ යල් පැන ගියපු නීති සහ මාර්ග පද්ධති සහ මේ රෙගුලාසි යාවත් කාලන කරන තුරු අපිට මේ වගේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ. අලුත් බස් රථ දැම්ම කියලා මේවා යාවත් කාලන වෙන්නේ නැත්නම් අපිට ওই බස් එකෙන් ඇති වැඩකුත් නැහැ. ওই බස් එක අවුරුද්දක් දෙකක් පාවිච්චි කරනකොටත් අර පරණ බණේමයි කට්ටිය කියවන්න පටන් ගන්න. ඒකින්ද මේවා යාවත් කාලන කළ යුතුයි මුලින්ම. ඊට පස්සේ අපි ඊළඟ කවුරුන වශයෙන් කටයුතු කියන්නේ මගී ප්‍රවාහන බස් රථ සම්බන්ධයෙන්. මගී ප්‍රවාහන බස් රථ වලින් විශාල වශයෙන් වසරකදී ජීවිත හානි එහෙම නැත්නම් මගීන්ට සිදුවන අලාභ බොහෝමයක් සිදු වෙනවා. මේ මගී ප්‍රවාහන බස් රථ යාවත් කාලන කළ යුතුයි. බස් රථ යාවත් කාලන කරනවා කියන එකෙන් අදහස් කරන්නේ බස් රථයේ තියෙන කන්ඩිෂන් එක විතරක්ම නෙවෙයි. කන්ඩිෂන් එකත් අංක 1ට බලන්න ඕන. හැබැයි අපි ඒ හා සමානව බැලිය යුතු කරුණු තව රාශියක් තියෙනවා. බස් රථවල බස් රථය පදවන රියදුරු මහතා ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුගේ මානසික යෝග්‍යතාවය විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතුයි. මොකද අපි දන්නවා මේවා ගොඩක්ම අපිට දකින්න ලැබෙන්නේ පෞද්ගලික බස් රථවල. පෞද්ගලික බස් රථ යන්නෙම සල්ලි හම්බ කරන පරමාර්ථයෙන් මිසක් මගීන්ට සේවාවක් සපයන පරමාර්ථයෙන් නම් නොවේ. ඒක අපිට ප්‍රායෝගිකව දකින්න ලැබෙන නිතර දෙවේලේ දකින්න ලැබෙන තැනක්. මොකද තරඟකාරීත්වය හරියට ටයිම් එකට දුවන්නේ නැති එක සහ එකම මාර්ගයේ බොහෝ වේලාවක් ගමන් කිරීමෙන් රියදුරුට ඇතිවන මානසික ආතතිය වැඩිවීම මේ අනතුරු වලට බෙහෙවින්ම මුල පුරනවා. මං හිතනවා ඔබත් මේවට සාක්ෂි දරයි කියලා. මොකද එකම අපි දන්න ඕනම කෙනෙක් මාර්ගයක රියපද වෙනකොට පැය දෙකක් තුනක් මාර්ගයේ යනකොට ඒ මනුස්සයට පොඩි හරි යම් විවේකයක් අවශ්‍යයි. හැබැයි මේ මගී ප්‍රවාහන බස් රථවල රියදුරු මහතා කියන චරිතයට එහෙම විවේකයක් ගන්න අවස්ථාවක් නැති තරම්. ඒක අපි හැමෝම දන්නවා. විශේෂයෙන්ම ඒ වෙනුවට පාවිච්චි කරන්නේ ඒගොල්ලෝ විශේෂ ඒ කට්ටියට මහවිනික වූ මත්ද්‍රව්‍ය. ඒ ජාලයක් තියෙනවා. ඉතින් ඒවා අපි නම් වශයෙන් දන්නේ නැති වුණාට ওই ෆීල්ඩ් එකේ ඉන්න අය ගොඩක් කට්ටිය ওই සම්බන්ධයෙන් දැනුවත්. ඉතින් ඒව ගන්නෙත් මේවට නිශ්චිත ක්‍රමයක් නැති හින්දා. ක්‍රමයක් හදලා නැති හින්දා තාම. අපි මේවා යාවත් කාලීන කරන්න ඕනේ බස් රථයේ රියදුරු මහතාගේ ශාරීරික වගේම මානසික යෝග්‍යතාවය පරීක්ෂා කරන්න ඕනේ අඩු ගානේ මාස 2කට සැරයක්වත් යාවත් කාලීන කරලා එයා සතුටුදායක වන විදිහේ පරිසරයක් නිර්මාණය කරන්න ඕනේ. තරඟකාරීත්වයෙන් අඩු. ඊට පස්සේ මාර්ග පද්ධතියත් යාවත් කාලන කරලා මේ නීති පද්ධතියත් යාවත් කාලන කරලා මිනිසුන්ගේ ආකල්ප කියන දේත් යාවත් කාලන කරන්න ඕනේ. ඒක මුල ඉඳලම යාවත් කාලන කළ යුතුයි දරුවන්ගේ පොතපතේ සිටම. මං හිතනවා ඒගොල්ලොත් මේවට තරයේම එකඟ වෙයි කියලා. අපි බලමු මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ නිලධාරීන් සහ මේ පාලනය කරන ආයතන ගන්නේ මොන වගේ ක්‍රියාමාර්ගද කියලා. මේවා වෙන්නේ නැත්නම් ඇත්තටම මේ මාර්ග අනතුරු ලංකාවේ සිදුවන මාර්ග අනතුරු බොහොමයක් අවම කර ගැනීමට නොහැකි. මොකද වාහනේ කන්ඩිෂන් එක සහ
යල්පන ගීපු නීතිත් එක්ක වැඩ කරන්න ගියාට පස්සේ බොහෝසේ අමාරුයි. එම නිසා මම මේ කියපු කරුණු තව ප්‍රධාන කරුණක් තියෙනවා මාර්ගයේ දෙපස තියෙන විශාල ගස්. ඕවා ඇතැම් විට දිරලා සුළඟට ඇලවෙලා කඩා වැටීමට ආසන්නයි. මාර්ගයේ විදුලි රහයන් පද්ධතියටත් හානි වෙන මට්ටමේ තියෙන්නේ. ඕවත් එක්ක හදිසි වෙලාවකදී හරි ඕවා කඩාගෙන වැටුනොතින් අහිංසක මිනිස්සෙක් යට වුණොතින් ඕවට වග කියන්නේ කවුද? මාර්ග සංවර්ධන අධිකාරියද? එහෙම නැත්නම් මේ රජයේද? එහෙම නැත්නම් රජයපත් කරපු අපිද? කියන එකත් අපි මතක් කර සිටිනවා. මේ කරුණු තරයේ මතක තියාගන්න. ඒ වගේම channel එක subscribe කරලා තියාගන්න.